හෙලෝ සුබදවසක්. මේ තියෙන්නේ මගේ shop එකට customer recommendation එකකින් ආපු තව ලැප් එකක්. මේක ආවේ මේක ටිකක් වෙලා ගියාම පාවිච්චි කරනකොට ඕෆ් වෙනවා. ඒ වගේම ලැප් එක ස්ලෝ කියලා තමයි ලැප් එක ආවේ. ඉතින් මම මේක ගලවලා චෙක් කරලා බලුවා. මෙන්න මේ විදිහට තමයි ලැප් එකේ කන්ඩිෂන් එක නම් තිබ්බේ. මේකේ ෆෑන් වල ඊට පස්සේ සෑහෙන්න දූවිලි අරේ මේ තිබ්බා. ඊට පස්සේ මේකේ ඩිස්ප්ලේ බෝඩ් එකේ තියෙන ඩිස්ප්ලේ රිබන් එකේ ඉඳන් ඔක්කොම සෑහෙන්න මුරුල් වෙලා තියෙන්නේ තිබ්බේ. ඒ කියන්නේ පෝට් වලට හයි කරන්න බැරි ගන්නටම මුරුල් වෙලා තියෙන්නේ. ඊපස්සේ මම මේ විදිහට මේක කම්පවුන්ඩ් මාරු කරගෙන සම්පූර්ණ මුළු බෝඩ් එකම ෆුල් සර්විස් කරගෙන ඊට පස්සේ අනිත් පාර්ට් ටිකත් සම්පූර්ණයෙන්ම ෆුල් සර්විස් කරගෙන මේක පුළුවන් තරම් කස්ටමර්ට සැටිස්ෆයි වෙන විදිහට එයාට වැඩක් කරගන්න පුළුවන් වෙන විදිහට සම්පූර්ණයෙන්ම හොඳට මේ තියෙන්නේ. මම මේක සම්පූර්ණයෙන්ම ෆුල් සර්විස් කරන වීඩියෝ එකේ ෆොටෝ කැලලක් තියෙන්නේ. මේ ලැප් එකේ තිබ්බ ඕෆ් වෙන ප්‍රශ්නයට නම් මම මේ විදිහට සර්විස් කරගෙන මේක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ. ඊට පස්සේ කස්ටමර්වා ලැප් එක ස්ලෝ කියලා ඊට පස්සේ මේක බලද්දි මේකේ තිබ්බේ නෝමල් ලැප් හාන්ඩ් එකක්. මම ඉතින් මේකට SSD එකක් දාලා කැඩි එකක් එක්ක SSD එකක් දාලා මේ ලැප් එක සාමාන්‍යයෙන් හොඳ වැඩක් ගන්න පුළුවන් ස්පීඩ් එකේ වැඩක් ගන්න පුළුවන් තත්ත්වයකට ලැප් එක හදලා දුන්න කස්ටමර්ට. ලැප් එකේ ස්පීඩ් එකේ තිබ්බ ප්‍රශ්නෙත් මම ඒ විදිහට විසඳගෙන ඊට පස්සේ මේ ලැප් එකේ ඩිස්ප්ලේ රිබන් එකේ ඉඳන් ගොඩාක් රිබන් මුරුල් වෙලා ගැලවිලා ගිහින් තිබ්බේ. ඒ ටික ඔක්කොම ආයි හයි කළා. හරි විදිහට හයි කළා. ආයි තිබ්බ විදිහට ලැප් එක මේ විදිහට හයි කරගත්තා. ඊට පස්සේ මේකට Windows එක ගාලා රයිවස්ලාන වැට්ටික කරා. ඉතින් ඕගොල්ලන්ගේ ලැප්ටොප් ඩෙස්ක්ටොප් තියෙනවා නම් මේ විදිහට පාවිච්චි කරන්න බැරුව පැත්තකට කරලා තියෙන ඒවා හරි නැත්නම් පාවිච්චි කරන ඒවා හරි මොනවා හරි ප්‍රශ්න ඉෂුස් තියෙනවා නම් අදම අපිට කතා කරලා අරගෙන එන්න ෆියුචර් PC වර්ල්ඩ් එකට ඕගොල්ලන්ගේ අතේ තියෙන ගානට හොඳම සර්විස් එක දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය විදිහට තමයි මෙන්න මේ ලැප් එකේ ප්‍රපාර එක කරගත්තේ. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.